ඕනම පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න මිනිස්සුන්ට චෝදනා තියෙනවනම් ඒක කොමිෂන් වාර්තාවකින් කියවෙලා තියෙනවනම් අයි ඒක ඉදිරිපත් නොකරන්නේ ඒක ආණ්ඩුව කරන ඉතා විශාල වැරද්දක්. ඒ ප්‍රශ්නේ සාධාරණයි. මෙතෙන්දී මම කැමැති කියන්න ජනාධිපතිතුමිය දිගින් දිගටම 1998 පෙබරවාරිද මැයි මාසේ 5 වෙනිදා තමයි මේ වාර්තාව ජනාධිපතිතුමියට බාර දුන්නේ අවුරුදු 1කමාරකට ප්‍රථම. නමුත් ඒ වාර්තාව එතුමිය අදත් ඉදිරිපත් කරන්නට ප්‍රතික්ෂේප කරන්නේ එතුමිය කියන්නේ මම කැමති නෑ මගේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියා එහෙම නැත්නම් මේ රටේ විපක්ෂ නායකවරයාට එදා එක්සත් ජාතික පක්ෂය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට කරපු දේ කරනවායි කියන චෝදනාව අහන්න කැමති නිසා විශේෂයෙන්ම එතුමියගේ මැතිවරණය අවසන් වන තෙක් මෙය ඉදිරිපත් කරන්න නැහැයි කියන තීරණය තමයි එතුමිය ඉන්නේ. මේ මැතිවරණයෙන් පස්සේ විශේෂයෙන්ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මේ සම්පූර්ණ වාර්තාව මේ රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ජනතාධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.